ඇමරික එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයට ඉන්නවා වීට කොර්ලියෝනි. ඒ වගේම එංගලන්තේ බර්මින්හෑම් වලට ඉන්නවා තෝමස් ෂෙල්බි. කොලොම්බියාවට ඉන්නවා පැබ්ලෝ එස්කොබා. ඒ වගේම චරිතයක් ලංකාවටත් ඉන්නවා. ඒ තමයි වැලිකතර ගෝරි මුදලාලි. අද අපි කතා කරමු වැලිකතර ගැන. වැලිකතර චිත්‍රපටයක් විදිහට තිරගත වෙන්නේ 70 දශකයේ. ඒක ලංකාවේ සිනමා කර්මාන්තයේ ස්වර්ණමය යුගයේ විදිහට හඳුන්වන කාලේ. ඔය 83 කළු ජූඩිය වෙලා සිනමා ශාලා ගිනි තියන්න කලින් කාලේ. දවසක් විදිහට හරියට 1970 ඔක්තෝබර් 28 වෙනිදා තමයි චිත්‍රපටය තිරගත වෙන්නේ. මේක ඩී.බී. නිහාල් සිංහගේ සිනමා අත්දැකීම. තිරපිටපත් රචකයන් දායක වෙන්නේ ආචාර්ය තිස්ස අබේසේකර. ඒක ඔහුගේ පළවෙනි සිනමා නිර්මාණය. මොකද ඔහු ඒ වෙනකොට ලෙස්ටර් ජේම්ස් පීරිස් එක්ක සම තිරපිටපත් රචනයේ යෙදලා හිටියට ඔහුගේ තනි ව්‍යාපෘතියක් කියලා පටන් ගන්නෙ වැලිකතර චිත්‍රපටය. කාස්ට් එක බැලුවොත් ඒ වෙලාවේ ඒ මොහොතේ 70 දශකයේ ලංකාවේ හිටපු විශිෂ්ටතම නළුවෝ දෙදෙනා විදිහට හඳුන්වන ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. ඊට අමතරව සුවිනීතා වීරසිංහත් අතිරේක චරිතයක් නිරූපණය කරනවා. මම කතා තේමාව ගැන කියන්නේ නැහැ. හැබැයි මේක මහා දේශපාලන කතාවක් නෙමෙයි. අපි කියන්නේ පොලිටිකල් මූවි එකක් නෙමෙයි. හැබැයි මේ ෆිල්ම් එක ඇතුලේ යම් දේශපාලනයක් කතා වෙනවා. කොහොම හරි වැලිකතර ෆිල්ම් එක නිසා ලංකාවට වෙච්ච දේවල් දෙකක් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඩී.බී. නිහාල් සිංහ විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් කියලා ලංකාව දැනගත් එක. දෙවෙනි එක තමයි තිස්ස අබේසේකරගේ තිරපිටපත් රචනය ගැන ලංකාව දැනගත් එක. තුන්වෙනි එක තමයි ඒ වෙනකොට හාස්‍ය උත්පාදක නළුවෙක් විදිහට වැඩ කරපු ජෝ අබේවික්‍රම ඊටත් වඩා වෙනස් චරිත නිරූපණයකට එමු නැත්නම් අපි කියන්නේ කෙලින්ම තමන්ගේ රේල් පීල්ල මාරු කරේ වැලිකතර චිත්‍රපටියත් එක්ක. වැලිකතර චිත්‍රපටය අපි හැමෝම කතා කරන දෙයක් තමයි මේ දෙබස් කියලා කියන්නේ. චිත්‍රපටය බලපු කෙනෙක් නම් දන්නවා මිසි පයින් යන්න යනකොට හුලං වදී. එහෙම නැත්නම් තොවිලි දවස් 7ක් තියෙනවා. 7 වෙනි දවසේ තමයි දරහැව අරගෙන යන්නේ. ආසියත් මංගාව, බූරුවත් මංගාව, නමේ කොලෙත් මංගාව, තුරුම්පු 4යි. මොකද කියන්නේ අතවහලා ගහමුද, පාර්ට්නර් ක්ලෝස් මේ වගේ තවමත් අවුරුදු 50ක් ගිහිලත් අපිට මතක තියෙන අපූරු දෙබස් මේ චිත්‍රපටයේ තියෙනවා. ඒ නිසා තමයි මේ චිත්‍රපටය සැලකින්නේ ලංකාවේ තෙක් මෙතෙක් බිහි වෙච්ච විශිෂ්ටතම සිනමා නිර්මාණය විදිහට. හැබැයි ඔය හැම දෙබසකටම වඩා මම බොහොම කැමති එක දෙබසක් තියෙනවා. ඒ තමයි චිත්‍රපටයේ මුල් භාගයේ මේ කොටස තියෙන්නේ. ගාමිණී ෆොන්සේකා යම් සාදයක ඉන්නවා. එතනට එනවා ගෝරි මුදලාලි එහෙම නැත්නම් ජෝ අබේවික්‍රම. ඌ ඇවිල්ලා උත්සාහ කරනවා ඒස්.පී. රන්දිනී නොහොත් ගාමිණී ෆොන්සේකට අපි කියන්නේ සංග්‍රහයක් කරන්න. අපි කියන්නේ ඩ්‍රින්ක් එකක් කරන් දෙන්න. ඌ අවස්ථා දෙකදී ඒක උත්සාහ කරන. මේ අවස්ථා දෙකේදීම ගාමිණී ෆොන්සේකා ඒක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ ගෝරි මුදලාලි අහනවා මම සරමක් ඇඳලා ඉන්න නිසාද මහත්තයා මගේ සංග්‍රහය පිළිගන්නේ නැත්තේ කියලා. ඒකට ඒස්.පී. රන්දිනී දෙන උත්තරය තමයි නෑ මම කලිසමක් ඇඳලා ඉන්න නිසා. අන්න ඒකයි කියන්නේ මේක දේශපාලනික චිත්‍රපටයක් නොවුනට විශාල සමාජ දේශපාලනයක් විශේෂයෙන්ම සමාජ පන්ති අතර තියෙන වෙනස ගැන වෙන විදිහකට කතා කරන චිත්‍රපටයක්. චිත්‍රපටය බලන්න පුළුවන් YouTube එකේ තියෙනවා මං හිතන්නේ. හැබැයි මීට අවුරුද්දකට විතර කලින් ලංකාවේ සිනමා ශාලාවලත් මේ චිත්‍රපටය ප්‍රදර්ශන වුණා. බලන්න ඒ අත්දැකීම විඳ ගන්න. මොකද බොහෝ දිනෙකට අනුව වැලිකතර තමයි ලංකාවේ ෆිල්ම් එක.